ඔන්න ඉතින් දවස් කීපයක නිහඬයකින් පස්සේ අපි ආයෙත් අපේ වීඩියෝ සීරීස් එකට ආවා. මොකද බැටරි කැපැසිටි ටෙස්ට් කරන වීඩියෝ සීරීස් එක මට දවස් කීපයක් ඉන්න බැරි වුණා. මොකද හේතුව මට වැඩ ටිකක් වැඩි වුණ නිසා. ඉතින් එහෙනම් අපි අද වැඩි වෙලා වැඩි කතා බහක් නැතුව අපි යන්නේ මොකද්ද බැටරි සෙල් එක කියලා. මේක ඔයාලට ගොඩක් අඩුවට ගන්න පුළුවන් බැටරි සෙල් එකක්. මේක ලිතියම් අයන් ෆොස්ෆේට්. ඉතින් මේ ඇම්පියර් 15ක බැටරි එකක්. මේක ඇත්තටම බැටරි සෙල් එක ඇම්පියර් 15ක් තියනවාද කියන බලන එක තමයි අපි අද කරන්නේ. ඉතින් මේ බැටරි සෙල් එක 32140 කියන බැටරි එක වොට් අවර් 48ක් තියෙනවා. ඉතින් මෙයාලා රෙකමන්ඩ් කරනවා නම් මේ ගාන අපි ටෙස්ට් කරලා බලමු අපේ කැපැසිටි ටෙස්ට් එකට ගහලා. ඉතින් මම මේ නිකල් ප්ලේට් දෙකක් නිකන් ස්පොට් කරගත්තා. මොකද මේක අපේ ටෙස්ට් එකට සෙට් කරගන්න ඕන නිසා. ඉතින් වැඩි වෙලාවක් ගන්නද අපේ ටෙස්ට් එකට සෙට් කරලා මේ කැපැසිටි එක ටෙස්ට් කරලා රියල් කැපැසිටි එක බලමු ඇත්තටම මේක තියනවද කියලා. හරි. ඉතින් ඔන්න එහෙනම් අපි අපේ බැටරි ටර්මිනල් එක දෙක මේකට කනෙක්ට් කරගත්තා. කැපැසිටි ටෙස්ට් එකේ. ඉතින් එහෙනම් අපි බැටරි කැපැසිටි එක ටෙස්ට් කරන්නයි යන්නේ. අපි යමුනොත් බැටරි කැපැසිටි එක ටෙස්ට් කරන තැනට යමු. ඔන්න අපි අපේ ඉතින් බැටරි කැපැසිටි ටෙස්ට් එක ස්ටාර්ට් කරා. අපි දැන් බලමු අපේ කොහොමද තව ටිකකින් අපිට කොහොමද ටික වෙලාවක් යනවා. ඒකින්ද අපි වීඩියෝ එක ටිකක් පෝස් කරලා තියලා බැටරි කැපැසිටි ටෙස්ට් එක ඉවර වුණාට පස්සේ අපි බලමු කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මම මේක සෙටප් කරලා තියෙන වෙන ඒවා වගේම 3.6ට charge කරලා 2.6න් 6 වෙනකන් discharge කරලා ඇම්පියර් 7කින් අපි බලමු ඒ කියන කැපැසිටි එක ඇම්පියර් 15 අපිට තියනවාද කියන එක අපි බලමු. ඔන්න අපිට දැන් අපේ බැටරි කැපැසිටි ටෙස්ට් එකේ රිසල්ට් එක ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා ඇති බලන්න මේකේ කැපැසිටි එක තියෙනවා 15.45ක් ඇම්පියර්. මේක ඇත්තටම අපි charge discharge cycle කරලා තියෙන්නේ ඇම්පියර් 7ක. ඒ කියන්නේ 0.5 C වලින්. ඉතින් ඔයාලට පේනවා ඇති ඇම්පියර් 15.45ක් ඇම්පියර් තියෙනවා. ඉතින් මේක මේ ගොඩක් අඩු මිලට ගන්න පුළුවන් බැටරි සෙල් එකක්. ඉතින් ඒ අතින් එයා කියන රේටඩ් කැපැසිටි එක තියෙනවා. ඉතින් මේක ඔයාලා ගොඩක් මූලික වටේ දේවල් ඇත්තටම පොඩි පොඩි වැඩවලට හොඳ බැටරි එකක් කියලා අපිට බලන්න පුළුවන්. ඉතින් අපි ඉනිෂියල් කැපැසිටි ටෙස්ට් එක මේක අපේ පාස්.